අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අනුරාධපුරයේ තියෙන ජේතවනාරාමය ගැනයි. ජේතවනාරාමේ ඉතිහාස කතාව දැනටමත් ඔයාලා දන්නවා. මහසුන් රජතුමා නිර්මාණය කළා කියලා පැරණි ලෝකයේ විශාලතම ගල්මහලක් කියලා දන්නවා. අද අපි කතා කරන්නේ ජේතවනාරාමය ගැන වෙනස්ම පැත්තක්. ජේතවනාරාමය කිව්වම අපි හුඟ දෙනෙක්ට මතක් වෙන්නේ විශාල චෛත්‍යයක් කියලා විතරයිනේ. ඒ හැරුණු විට මේ ජේතවනාරාමය ආරාම සංකීර්ණයක් කියලා මතක් වෙන්නේ බොහොම ටික දෙනෙක්ටයි. ඒකට ප්‍රධාන හේතුවක් වන්නේ අපි අනුරාධපුරයේ ගියාම සාම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එකනේ. අපි තීරණය කරා ජේතවනාරාම චෛත්‍යය හැරුණු විට ආරාම සංකීර්ණයේ අනිත් අංග කිහිපයක් ගැන තොරතුරු ඔබට ගෙන එන්න. ජේතවනාරාම සම්නිපත ශාලාව සභා ශාලාව කියලත් මේකෙන් හඳුන්වනවා. භාවිතා කරලා තියෙන ජේතවනාරාම වික්ෂුන් වහන්සේලාගේ රැස්වීම කටයුතු පවත්වන්න. මෙම ශාලාවේ හතර පැත්තම ඇතුළේම දොරටු තිබිලා තියෙනවා. ඒ වගේම දිගු ආසන වලින් යුක්ත වෙලා තියෙනවා. මෙම සමචතුරස්‍රාකාර ශාලාව පිහිටලා තියෙන්නේ විහාර සංකීර්ණයේ බොහෝම විවෘත ස්ථානයක. ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පිවිසෙන්න පුළුවන් වෙන විදිහට සැලසුම නිර්මාණය කරන්නට ඇතැයි කියලා. මේ ස්ථානයේ සෑම දොරටුවක් දෙපැත්තෙම අලංකාර කැටයම් සහිත කුළුම් තිබෙන බව සාක්ෂි තියෙනවා. ගොඩක් කැටයම් අදට හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ ස්ථානය තමයි ගරාදි වැට සහිත ජේතවනාරාම ගොඩනැගිල්ල. බෞද්ධ ගල් ගරාදි වැට සහිත ගොඩනැගිල්ල කියලා මේ ශෛලමය නිර්මාණය ඉදි කරපු කාලේ අරමුණු තාමත් හොයාගෙන නැහැ. ජේතවනාරාම විහාර සංකීර්ණය ආරාම සංකීර්ණයේ ඉදිරියේ දකින්නට තියෙනවා. මෙය සතර දොරටු සහිත නිර්මාණය කර චතුරස්‍රාකාර ගොඩනැගිල්ලකුත් ඒ ගොඩනැගිල්ල වටා නිර්මාණය කරපු ශෛලමය වැටකුත් දැක ගන්නට පුළුවන්. දිගින් මීටර් 43 පළලෙන් මීටර් 34ක් උසින් මීටර් 1.6ක් වන මෙම වැටේ සිරස් ගල්පූරු සංකලනය දැක ගන්නට පුළුවන්. මෙම ශෛලමය වැට ඇතුළතින් ප්‍රතිමාවල පාදම් ශෛලමය ආසන ප්‍රතිමාවල කොටස් සහ ගන්ධාකාර සම්ප්‍රදායේ ඉදිකිරීම් සාධක ආදිය හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ ස්ථානය ප්‍රතිමාබර විදිහට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ ස්ථානය දෙවන අක්බෝ රාජ්‍ය සමයේ හරි දෙවන දප්පුල රාජ්‍ය සමයේ හරි නිර්මාණය කරන්නට ඇතැයි කියලා මේ සැක පළ කරනවා. මහා වංශයේ මේ රජවරු විසින් ජේතවනාරාම විහාරයේ බෝධිධරයක් හා ප්‍රතිමාබරයක් බවට සඳහන් වීම ඒට හේතුවයි. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම පොහොය ගෙය. මේකට දියසෙන් පාය කියලා කියනවා. මෙතන ගල් කණු 176ක් තියෙනවා. මේක පස්වන මිහිඳු රජුගේ කරපු එකක් කියලා සෙල්ලිපියකින් තහවුරු කරගෙන තියෙනවා. මේ ගල් කණු මත තට්ටු කිහිපයකට හදපු ගොඩනැගිල්ලක්. පහළ කොටස උපසම්පදා කටයුතු වලට භාවිතා වුණු බවටත් උඩ කොටස නේවාසිකාගාරය විදිහට තිබුණු බවට මතපල වෙලා තියෙනවා. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම ධර්ම මණ්ඩපය. ජේතවනාරාම ස්තූපය අසල ඇති ජේතවනාරාම ආවාස සංකීර්ණයේ මැදේ පිහිටලා තියෙන මෙම ශෛලමය මණ්ඩපය ජේතවනාරාම විහාරයේ ධර්ම සංගණී ගෘහය විදිහට හඳුන්වලා තියෙනවා. මෙය පෙරරත් දවසේ වෘත්තාකාර වේනකින් සමන්විත වූ බව ධර්ම මණ්ඩපයේ වටා ඇති ගල් කණු සාක්ෂි දරනවා ඇති. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම නැගෙනහිර සීමා ප්‍රාකාරය. නැගෙනහිර සීමාව මල්වතුව වෙනකම්ම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. ඒත් මේ ප්‍රාකාරය සහ මල්වතුව අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා ඉතිහාසඥයන් මතපල ගන්නවා මේ විදිහට පරතරයක් හිටින් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ඒ කාලේ මල්වතුවේ ගමන් මාර්ගය වෙනස් වුණු නිසා වෙන්නේ නැති කියලා. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම ජනතාගාරය. රෝගාතුරු භික්ෂුන් වහන්සේලාගේ ශරීරයේ ඖෂධ වර්ග මැටි වර්ග ඒවා ගාලා උණු වතුරෙන් හරි හුමාලෙන් හරි ස්නානය කරපු ස්ථානය.
මේ වගේ ස්ථානයකට කියන්නේ ජනතාගාරයක් කියලා. මේ ස්ථානයේ පොළොවේ පුරාවට ගල් පුවරු අතරලා අපිරිසිදු වතුර බහින කානුව හදලා විත්ති ගඩොලින් බැඳලා ඊට උඩින් වහලක් හදලා අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා කරගන්න කවුළුවක් සහ දොරව නිර්මාණය කරලා තිබිලා තියෙනවා. විශාල හිල් ඖෂධ බඳුන් රඳවන්න භාවිතා කරලා තියෙනවා. මේක අනුරාධපුර යුගයේ දෙවන භාගයට අයිති නිර්මාණයක් කියලා තමයි හඳුනාගෙන තියෙන්නේ. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම ධර්මශාලාව. ජේතවනාරාම විහාරයේ ධර්ම දේශනමය කටයුතු වෙනුවෙන් භාවිතා කරලා තියෙන මේ ශාලාවේ හරියට ලස්සන කැටයම් තියෙනවා. උස් ආසනයකින් දකින්න පුළුවන් ආසනය වටේම තියෙන හිල් වලින් පැහැදිලි වෙනවා. ආසනය උඩින් වියන හයි කරලා තිබුණා කියලා තමයි පැහැදිලි වෙන්නේ. පිහිටි පොළොවේ ඉඳලා ටික උසට හදලා තියෙන මේ ශාලාවේ දිශා හතරෙම පිවිසින් දොරටු තිබිලා තියෙනවා. ශිලාකාල රාජ්‍ය සමයේ අවුරුද්දකට සැරයක් ඇතුළු නුවර ඉඳලා ජේතවනාරාම විහාරයට ගෙන ආපු ධර්ම ග්‍රන්ථයක් තැන්පත් කරන්නට මෙම ශාලාව නිර්මාණය කළා කියලත් මතයක් තියෙනවා. ජේතවනාරාම පොකුණ. ජේතවනාරාම නැගෙනහිර සීමා ප්‍රාකාරය ළඟ තමයි මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ. මේ පොකුණට එහායින් තියෙන ජේතවනාරාම දානශාලාව. ඒ නිසා මේක දානශාලා භික්ෂුන්ගේ ජලාවස්ථතාවයෙන් නිර්මාණය කරපු හුකුමක් කියලා තමයි දැනට මට පවතින්නේ. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම පිළිමය. ජේතවනාරාම ස්තූපයට ඇතුළු වෙන ප්‍රධාන පිවිසුමට ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙන පිවිසුම පහු කරලා ටිකක් දුර ඉස්සරහට යනකොට දකුණු දිශාවේ මේ ස්ථානය හමු වෙනවා. අදටත් මේ ගොඩනැගිල්ලේ ජනය සහ ජනයේ රාම සුරක්ෂිතව තියෙනවා. මුදුමදුර මත දක්ෂිණා පතේකුත් දැක ගන්න පුළුවන්. මෙම පිළිමයේ ගින්නකින් විනාශ වෙලා තියෙනවා කියලා තමයි ඉතිහාසඥයන්ගේ මතය. මේ පිළිමයට ඇතුළු වන ස්ථානයේ තියෙන ద్వාරය අඩි 27ක් උසයි. හැබැයි අදට ඉතුරු වෙලා තියෙන්නේ දොරටු දෙපස තිබුණු ශෛලමය කණු දුට්ටුව විතරයි. ඒ අනුව ඉතිහාසඥයන් මතයක් එළි දක්වනවා අතීතයේ මෙම ద్వාරය අඩි 27ක් තරම් උසට නිර්මාණය කර ඇත්තේ ජේතවනාරාම විහාරයේ පෙරහැරක් පවතිපු නිසා කියලා. මොකද මේ ගොඩනැගිල්ල ඉස්සරහා කුඩා ප්‍රමාණයේ ගොඩනැගිලි දෙකක ශේෂ කොටස් ඉතුරු වෙලා තියෙනවා. මෙම ගොඩනැගිලි පරිවාර පිළිම ගෙවල් විදිහට හඳුනාගෙන තියෙනවා. ඊළඟ ස්ථානයේ පිළිමගේ අංක 2. ජේතවනාරාම විහාර සංකීර්ණයේ නැගෙනහිර දිශාවට වෙනම පිටලා තියෙනවා. ජේතවනාරාම විහාර සංකීර්ණයේ තියෙන පිළිම ගෙවල් අතරින් පැරණිතම පිළිම ගෙවල් තවද මේ ප්‍රධාන පිළිමගේ දෙපැත්තේ පරිවාර පිළිම ගෙවල් දෙකක නටබුන් දැක ගන්නට පුළුවන්. මේ පිළිමගේ තමයි ජේතවනාරාම විහාර සංකීර්ණයේ පොළොව මට්ටමේ ඉඳලා වැඩිම උසකින් ඔසවලා තියෙන ගොඩනැගිල්ල. මේ ස්ථානයේ වටේ විශාල ප්‍රාකාර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ජේතවනාරාම කැසිකිළිය. ජේතවනාරාම විහාර සංකීර්ණයේ කැසිකිළිය විහිදලා තියෙන්නේ ජේතවනාරාම ස්තූපයේ ඉදිරිපස තියෙන ජේතවනාරාම ආරාම සංකීර්ණයට කෙළවරට වෙන්න. මේ කැසිකිළියට එකතු වෙන මුත්‍රා පරිසරයට හානියක් නොවන විදිහට බැහැර කරන්න පැරැන්නෝ සමත් වෙලා තියෙනවා. මුත්‍රාගලේ සිට සිදුරට යටේ අඟුරු හුණු අලුවෙනි වගේ ද්‍රව්‍ය පුරවලා පතට සිදුරු කරපු මුට්ටි ඒක යටට තියලා තියෙනවා. ඒ නිසා ඒවා හරහා ගමන් කරන මුත්‍රා පිරිසිදු වෙලා ගානේ නැවතත් පොළොවට එකතු වෙලා උරා ගන්නවා. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම ලිං. ජේතවනාරාම විහාර සංකීර්ණයේ ආවාස සංකීර්ණයේ ඇතුළත සහ කැසිකිළිය ඉදිරිපස දකින්නට තියෙන මේ ලින් නිර්මාණය කරලා තියෙන ගඩොල් සහ ගල් වලින්. විශාල ප්‍රමාණයේ ලින් වලට පතරට බහින්න පුළුවන් විදිහට හදපු පාෂාණමය පියකට බෙද ගන්නට පුළුවන්. විශාල ප්‍රමාණයේ ලින් වෘත්තාකාර හැඩයක් ගන්නා අතරේ කුඩා ප්‍රමාණයෙන් සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නවා. මේවා ජේතවනාරාම බෝධිගර සඳහා ජලය ලබා ගන්නට නිර්මාණය කරන්නට ඇතැයි කියලා ඉතිහාසඥයන් මත පළ කරනවා. ඊළඟ ස්ථානය තමයි ජේතවනාරාම ධර්මශාලාව.
ජේතවනාරාම විහාර සංකීර්ණයේ පොකුණ අංක 2 ළඟින් නිර්මාණය කරලා තියෙන මේ දානශාලාව ජේතවනාරාම විහාර සංකීර්ණයේ අංගයන් අතරින් විශේෂ ස්ථානයක් ගන්නවා. ජේතවනාරාම භික්ෂුන් වහන්සේලාගේ දාන අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන මෙම ශාලාවට වතුර අරගෙන තියෙන්නේ අංක 2 පොකුණින්. මේ දානශාලාවේ විශාල ප්‍රමාණයේ බත්තුරු කිහිපයක් දැක ගන්නට තියෙනවා. ඊට අමතරව ගල් කණෝ කාණ පද්ධතිය, අත්තිවාරම් කොටස්, මුරගල්, කුරුවක් ගල්, පඩිපෙළවල් වගේ අංග රාශියක් තියෙනවා. හිල් විදලා තියෙන්නේ ගල් වල ආහාර බඳුන් රඳවන්න ඇතයි කියලා මතයක් ගොඩනගන්නට පුළුවන්. ස්ථානයේ තමයි ජේතවනාරාම ආවාස සංකීර්ණය. ජේතවනාරාම විහාරයේ පිළිම ගේට වම්පසින් ජේතවනාරාම ආවාස සංකීර්ණය දැක ගන්නට පුළුවන්. මේ ආවාස සංකීර්ණයේ මැද ප්‍රධාන ගොඩනැගිල්ලකුත්, ඒ ගොඩනැගිල්ල සතර දිශාවෙන් තවත් ගොඩනැගිලි 4කුත් තියෙනවා. මෙම ගොඩනැගිලි 5 වට කරපු දොරටුවක් සහිත ප්‍රාකාරය අදට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් දැන් පේනවා නේද? ජේතවනාරාමය කියන්නේ චෛත්‍යයකට හා නමකට සීමා නොවුණු තැන. දෙවන්ත ආරාම සංකීර්ණය. මේක ඉතිහාස කතාව අහලා බලුවොත් දැනගන්න පුළුවන්.